ඔබ යම් කිසි සීලයක් රකින්නවද ඒ සුවඳ දෙව්ලොවට ගිහිල්ලා තියෙන්නේ. මේ සුවඳ කොහෙන්ද ආවේ කියලා දෙවියෝ බලනවා. ඔබ අවංකවම පංචශීලයක් රකින්නවා නම්, අවංකවම අටශීලයේ රකින්නවා නම්, අවංකවම බඹසරක් රකින්නවා නම්, අවංකවම සාමණේර සීලයක් රකින්නවා නම්, අවංකවම උපසම්පදා සීලයක් රකින්නවා නම් ඔය සුවඳ දෙව්ලොවට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ওই සුවඳ පැතිරිලා දෙව්ලොවට යනකොට අසුර ලෝක, භූත ලෝක ඔක්කොම පාස් කරගෙන යන්නේ. අසුරයෝද භූතයෝද ඒ සුවඳ එන තැනට අප්පිරියයි. ඔවුන් බලන්නේ සීලේ නැතිකරන්න. ඒ නිසායි කාලයක් හොඳට සිල් රකින්න අයට බාධා පැමිණිලා මේ සීලයට අනතුරු වෙන්නේ. හැබැයි මේ බුද්ධ රාජ්‍යයේ හැම පැත් රාජ්‍ය ඇතුළට ආපු කෙනාට අර ප්‍රාකාරයෙන් එන්නේ සීලේ නැමැති ප්‍රාකාර, ලැජ්ජාව නැමැති දියාගල, ප්‍රඥාව නැමැති ප්‍රාසාදයෙන් ඈතෙනවා පේනවා. ඒ සද්ධාව නැමැති ඒ ශිඛා ස්තම්භයේ තියෙනවා. වැටුනොත් ගොඩ යන විදිය තේරෙනවා. ඉතින් මේ නගරේ රැකෙන්න පුළුවන් මේ ಗುಣධර්ම ඔක්කොම තියෙනවා. දැන් එතකොට තියෙනවනේ මේක කර්මයෙන්නේ ගන්න තියෙන්නේ. එහෙනම් තේරෙන්නේ නැද්ද? හරියට පංචශීලයක් රකින්නත් සංසාරේ කරපු පිනක් ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොඳට සිල් රකින්න උපකාරක ධර්මයක් විදිහට වදාලා ඒ තමයි ආචාර ගෝචර සම්පන්න බව. හොඳට ඇවතුම් පැවතුම් තියෙන එක. ඊළඟට වත්පිළිවෙත් කරන එක. අතුපතු ගානේවා, වැසිකිලි කැසිකිලි සෝදනේවා, මම්මත් සෝදනේවා, ඊළඟට බෝමලු සෑමලු අතු ගානේවා. ඒ ඔක්කොම කුසල් බලේ සීලයට අනුබල දෙනවා. එතකොට මේ සීලියක් වුණත් නොකඩවා එක දිගට කරගෙන යන්න ඔහුට නොපෙනෙන විදියට පිනෙන් අනුබලය දෙනවා.